asau. Asau, asau, asau. Asau, asau, asau. මහයුපල්ලන විද්‍යාලීය වීදි නාට්‍ය කණ්ඩායම ඔබ හමුවට පැමිණ සිටින වගයි. ඩෙන්ගු පරදා ජීවිතයේ ජයගම වීදි නාට්‍ය දැන් ඔබ හමුවේ. අනේ මේ අපිට නම් බෑ ඔය සෙල්ලම කරන්න. අපි යනවා ටයර් පදින්න. එහෙනම් අපි දෙන්න ටයර් පදිමු. අපි දෙන්න අයිස් කමුද? යාළුවන්ටත් කියමු යන්. යාළුවනේ එනවද අයිස් කන්න? කමු කමු. අපේ හත්මුතු පරම්පරාවට මෙන්න නියම තැනක් හම්බුණා. ටයර්, පොල්කටු, බිස්කට්, රයිස් පැකට්, ඒ වගේ වතුරත් පිරීලා. තාත්තා මම මෙහෙ. මේ තාත්තේ අපිට ඉන්න හොඳ තැනක් හම්බුණා තාත්තේ. බලන්න එපා. පුතා අපිට ඉන්න ලස්සන තැනක් හොයාගෙන. පුතාට වදින්න ඕනේ මේ කරලා තියෙන වැඩේට. අනේ තාත්තේ මට නම් අදලා බවපුර ගන්න එපා. ඕන්නම් ගිහින් අම්මට වදින්න. මොකක්? නෑ තාත්තේ. අපිට මේ වගේ තැනකට දුන්නු බුද්ධිමත් මිනිස්සුන්ට මම වදින්න ඕනේ. පුතා ඇත්ත පුතේ අපිට වඩා කොච්චර ලෝක ඇඟත් මිනිස්සුන්ට තියෙන්නේ. පොඩෙත් හරි ලකුයි. මම තමා ඩෙන්ගු කිසි කෙනෙකුට මගෙන් බේරිල්ලක් නැහැ. මම චූටි පුංචි. හැබැයි මම දරුණුයි.
විද්‍යුත් විදිනවා මැරෙන්නම එකෙන්ම ස්පීතාල ගානේ දුක් විඳින්න විදිනවා නවලද ස්පීතාල ගානේ දුක් විඳිනවා මధుරයෙකුටත් පුළුවන් කරුණ මිනිහක් කරන්න මේක තමයි මගේ රාජ්‍ය රටවැසි ඔක්කොම මට බයේ තමයි ඉන්න ඕනේ තේරුණාද අපිට රජමගුල් ඇස වහිනවා වතුර පිරෙනවා වත්ත පුරා තැන් තැන් වල ඩෙංගු නටනවා ඇස වහිනවා වතුර පිරෙනවා වත්ත පුරා තැන් තැන් වල ඩෙංගු නටනවා දාන්න වතුර ගොඩ ඕනේ කියලා. ඒ ලොකු වැඩ අපිටනේ. අපිට මේ හැන්දත්තරන් වතුර තිබ්බත් ඇති. ආ ඉතින් දැන් ලේට් එකක් පිවුවා නම් තමයි හොඳ කාර් කාගේ හරි. හයි පුතේ මම යාළුවොත් එක්ක දෙල්ලම් කරන්න යනවා. හා පුතේ පරිස්සමට ගිහින් එන්න. හරි හරි. අද දිනාට දවසේ අමු අද පිට සුද්ධ කරමුද? අපල පහල හංගන්න දෙන්න. පියච්චයි මාත්තරේ කවුරුවත් අම්මා ගාත්තු සුද්ධ කරන්නේ නැහැ. රොන්නන් තනිය සුද්ධ කරගෙන. අනේ මිනිස්සු මෙච්චර රටේ මිනිස්සු දරුවෝ ඩෙන්ගු වලින් මැරෙනවා. මේ විදිහට බගේවත් නැහැ. මොකද්ද කියන්නේ ගෑණියේ? කටවා ගනින් උඹ හරිද? මම ඔය වත්තු සුද්ධ කරන්න එන්නේ නැහැ. පියච්චයි මාත්තරේ බෑත් නැහැ. මට ඩෙන්ගු වලට බෑත් නැහැ. ඔබ කටවාන් හිටපිය මං තා උඹ සුද්ධ කරන්න එන්නෙම නැහැ. ඒකින්ද කටවාන් හිටපන්. මොකද මේ මොකද මොකද? කවුරුහරි කෑගල් දෙන්න කොහොමද යන්නේ? ඉන්න කියනවාම අත්තන්ද මේ මිනිස්සු දෙයක් කියලා හදන්න බෑ. අඩි ආයක් යන්න මම මගේ මේ පුච්චාඩි ඉන්නේ දන්න දෙයක් කියලා. ඒක තමයි යකෝ. අතුල්ල ගන්න. ගෑණියේ ඔය මදුරු කොයිලා කියන්නේ මදුරුව කනවා. අපේ ටීචර් කිව්වා මේ භාජන වල වතුර පිළුණාම ඩෙන්ගු හැදෙනවා කියලා. ඒ ඉන්න ඔයාලත් යනවාද අපිට මාත් එක්ක එකතු කරන්න? අනේ අනාගත බබා යන්න. මොකද පුතේ අඬන්නේ? යාළුවන්ට මම කිව්වා වතුර පිල්ල දින භාජන එකතු කරන්න එන්න කියලා ඒගොල්ලෝ මට බෑ. අම්මේ මම මැරෙයිද? මට මැරෙන්න බෑ.
ඉන්න පුළුවන්.